ලෝකයේ එකම විදිහට කැරකෙනවා වුණත් සමහර මිනිස්සුන්ගේ ලෝක තියෙන්නේ හරීම අඳුරු තැන්වල. ආර්යයන් කියන්නේ ඒ වගේ අඳුරු ලෝකයක රජ කරපු කෙනෙක්. නගරයේ හැමෝම ඔහුට බය වුණා. හිනාවක් නොතිබුණු රළු පෙනුමක් තිබුණු ආර්යයන්ගේ හිතේ තිබුණේ වෛරයයි තනිකමයි විතරයි. ඔහුට ආදරේ කියන්නේ හුදෙක් වචනයක් විතරයි. අනිත් පැත්තෙන් සේයා. ඇය හරියට පන්සලක පිපුණු සුදු නෙළුම් මලක් වගේ. අහිංසකකම ඇගේ දැස්වල ලියවිලා තිබුණා. ලෝකය මෙච්චරම නපුරුයි කියලා ඇය කවදාවත් හිතුවේ නැහැ. මේ හරීම වෙනස් ලෝක දෙකක හිටපු දෙන්නෙක් එකම තැනකදී මුණ ගැහෙන්න දෛවය තීරණය කළේ හරීම පුදුම විදිහට. හිතා මහා වෙහිබර හවසක්. අහස කළු කරලා මුළු නගරයම අඳුර ගිලිලා තිබුණා. ආර්යයන් තමන්ගේ පිරිසත් එක්ක රණ්ඩුවක් ඉවර වෙලා ඇගේ තැනින් තැන ලේ පැල්ලන් එක්කම පාරයිනේ තිබුණු බස් නැවතුමකට ගොඩ වුණා. ඔහුගේ හිතේ තිබුණේ මහා කේන්තියක්. ඒ වෙලාවේ තමයි ඔහු ඇයව දැක්කේ. බස් නැවතුමේ කොනක පොත්මිටියත් පපුවට තුරුළු කරගෙන සීතලට ගැහෙමින් හිටපු සේයා. ඇය ළඟ කුඩයක් තිබුණේ නැහැ. ඇය අසරණ වෙලා ඉන්න හැටි දකිනකොට ආර්යයන්ගේ කල් වෙච්ච හිතට මොකක්ද අමුතු හැඟීමක් දැනෙන්න ගත්තා. ඔහු ඇය දෙස රවා බැලුවත් සේයාගේ ඇස්වල තිබුණේ බයකට වඩා අනුකම්පාවක්. ආර්යයන් කිසිම වචනයක් කතා නොකර තමන් ඇඳගෙන හිටපු කළු පැහැති ලෙදර් ජැකට් එක කලවලා සේයාගේ පැත්තට දික් කළා. සේයා ගැහෙමින් ඔහු දෙස බැලුවා. මේක දාගන්න. ආර්යයන්ගේ රළු කටහඬ වැස්සේ සද්දයට යට වෙලා ගියා. සේයා බයෙන් ඒ ජැකට් එක අතට ගත්තා. ඒ වෙලාවේ ඔවුන්ගේ දැස් එකිනෙක ගැටුණා. ආර්යයන්ගේ තරුණු ඇස් අස්සේ තිබුණු ලොකු හිස්තැනක් සේයාට එදා දැනුණා. සේයා කිසිම දෙයක් කිව්වේ නැහැ. ඇය ජැකට් එක ඇඟට දාගෙන ඔහුට පුංචි හිනාවකින් සංග්‍රහ කළා. ඒ හිනාව ආර්යයන්ගේ මුළු ලෝකයම මොහොතකට නතර කළා වගේ දැනුණා. නගරයම බය වුණු ඒ තරුණු මිනිසගේ හදවතේ එක කොනක නොදැනීම ආදරයේ බීජයක් පැලවෙන්න පටන් ගත්තේ අන්න ඒ මොහොතේ. ඒ මොහොතේ සේයා ආර්යයන්ගේ යහපැත්තෙන් තිබ්බේ තුවාලවලට බෙහෙත් දාන බෙහෙතක්. ඇයගේ බෑග් එකෙන් ඇදලා ගත්තු ඒ බෙහෙත ආර්යයන්ගේ යහපැත්තෙන් තිබුණු සේයා ඔහු දිහා බලලා නැවතත් පුංචි හිනාවක් දුන්නා. ඒත් එක්කම එතනට ආපු බස් එකක නැගලා සේයා ඉක්මනටම යන්න පිටත් වුණා. යන්න කලින් බස් එකට අඩිය තියලා ආයෙමත් වතාවක් ආර්යයන් දිහා බලපු සේයා බස් එකට නැගලා එහෙම්මම පිටත් වෙලා ගියා. ඒත් මෙරික් සහ අහිංසක කෙල්ලෙක් අතර ආදරයක් ලෙහෙසි වෙයිද? ආර්යයන්ගේ අතුරු අතීතය සේයාට බලපාන්නේ කොහොමද? මේ සේයා කියන්නේ කවුද? අපි ඊළඟ කොටසින් හමුවෙමු. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් අපි හමුවෙමු.